ඩකා ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකන් ගුවන් යානයකට මුහුණ දෙන්න වුණු ඒ අසාමාන්‍ය සිදුවීම ගැන ගෙනෙන කෙටි විමසුමයි මේ. ගුවන්ගත වුණාට පස්සේ සාමාන්‍ය විදිහට නැතුව යානයේ රෝද එහෙමත් නැත්නම් ලෑන්ඩින් ගියර්ස් හසුරුවපු විදිය සහ ඒ පිටිපස්සේ තියෙන විද්‍යාත්මක කතාව තමයි අපි අද මේ සරලව හොයලා බලන්නේ. පළමුවෙන්ම අපි බලමු මේ සිදුවීම ඇත්තටම මොකක්ද කියලා. ඩකා වලින් පිටත් වුණු මේ යානයේ නියමුවන් ගුවන්ගත වෙලා විනාඩි 2ක් යනකම්ම රෝද ඇතුළට ගන්නෙ නැහැ කියලා පාලන මැදිරියට දැනුම් දුන්නා. ඉතින් සාමාන්‍යයෙන් යානයක් ඉහළට යද්දීම රෝද ඇතුළට ගන්නව නේද? එහෙනම් ඇයි මේ නියමුවන් මෙහෙම අමුතු තීරණයක් ගත්තේ? හේතුව තමයි බොහෝ විට අධික ලෙස රත් වුණු තිරිංග එහෙමත් නැත්නම් බ්‍රේක්ස් වාතය ගැටෙන්න සලසවලා වේගයෙන් නිවා ගන්න තමයි ගුවන් නියමුවන් මේ වගේ දෙයක් කරන්නේ. දෙවනුව අපි තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන ලොකුම වායුගතික අවදානම ගැන. මේ වගේ ලොකු යකඩ කොටස් යානයෙන් පිටත තියෙද්දි බඳ හරහා යන ඒ සුමුට වායු ප්‍රවාහයට දැඩි බාධා එල්ල වෙනවා. මේක හරියට නිකන් හරිම වේගයෙන් යන කාර් එකක ජනේලයෙන් අපි අත එළියට දැම්ම වගේ වැඩක්. සුළං එක්ක ගැටෙනකොට එතන කොයිතරම් ලොකු තෙරපුමක් සහ ඇදීම නිර්මාණය වෙනවද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ දැඩි සුළං පීඩනයත් එක්කම දිගටම පියාසර කරොත් වෙන්න පුරාල හානිය ගැනත් අපි කතා කරන්න ඕනේ. මේ අධික වේගය නිසා ඇතිවන විශාල තෙරපුමෙන් යානයේ අමතර තාක්ෂණික දෝෂ ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අන්න ඒ නිසයි සාමාන්‍ය ගුවන් ගමනකදී මේ රෝද ඉක්මනින්ම ගුවන් යානයේ බඳට එකතු කරගන්න එක ආරක්ෂාව අතින් මේ තරමම තීරණාත්මක වෙන්නේ. ඉතින් කෙටියෙන්ම කිව්වොත් රත්තුණු තිරිංග නිවා ගැනීම වගේ අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී හැර නියමිත වේලාවට යානයේ රෝද ඇතුළට නොගැනීම කියන්නේ ලොකු තාක්ෂණික දෝෂ සහ අවදානම් රැසකටම අතවැණීමක්. Sri Lankan 900 Lima, copied. Contact approach 12.3.